අද මචං දෙසැම්බර් 24 මම අද ඩොකියුමන්ටරි කරන්නේ යාපනය. මේ ගොඩක් දවසක් ඉඳන් ප්ලෑන් කරන් ආපු ට්‍රිප් එකක් කිලෝමීටර් ස්පෙල් එකෙන් වැඩ ඔෆ් වෙලා මෙහෙට ආවා. දැන් ඉන්නේ ජෆ්න ටවුන් එකේ. මේක වෙනම කල්චර් එකක්. ඒ කියන්නේ වෙනම සංස්කෘතියක්. ඩීවියේෂන් තියෙන මිනිස්සු කොහෙත් ඉන්නේ. මෙහෙත් එහෙම ඉන්නවා. ඒ උනට ගොඩක් බහුතරයක් හොඳයි. අපි බලමු නන්දුර වලට යන බස් එක මොකක්ද කියලා අහගෙන අපි බලන්න එක වවුනියා. මෙහි ඇවිල්ලා මුලින්ම අපිට යන්න හරියටම ලේසි මේ නල්ලූර් කෝවිලෙන් පටන් ගන්න එක. එතනම තමයි රියෝ අයිස්ක්‍රීම් එක තියෙන්නේ. එතනින් පල්ලෙහාට බැස්සම අපිට කෞතුකාගාරය ටික බලන්න පුළුවන්. කෞතුකාගාරේට ගියාට වැඩක් නැහැ. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද මම ඒකට යන්නේ නැහැ. ඒකේ මම කලින් ගත්ත ෆොටෝස් ටිකක් දාන්නම් මැප් එකේ දාන්නම් ඔයාලට යන විදිය. ඒ කියන්නේ කොහොමද මම මේක arrange කරගත්තේ කියලා පල්ලෙහා මැප් එක මම share කරන්නම් link එකත් එක්ක. ඒ පිළිවෙලට ගියා නම් හරි ලේසි. අපිට දවසකින් සාමාන්‍ය place 8ක් විතර බලා ගන්න පුළුවන්. මාත් පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නේ මේ common cold වගේ. නල්ලූර් කෝවිල් පොයින්ට් ප්‍රේඩෝ තමයි බස් එක. ඒ කියන්නේ ප්‍රේදුදුරු බස් එක තමයි නගින්න ඕනේ නල්ලූර් කෝවිලට යන්න. නල්ලූර් කෝවිල් ප්‍රයිස් කිලෝමීටර් 2.5යි මෙතන ඉඳන් තියෙන ටවුන් එකේ ඉඳන්. අපි ආසෙන් ගන්න දෙවන සින්දුවක් මේ බස් එකේ දාලා තියෙනවා. මේ හරිය තාම බලන්න මොනවද අයියේ තියෙන්නේ? බලන්න විසිට් කරන්න කෝවිල් only. අංගල இது சில சன்ரைஸ்ல සන්දේශල. thank you අයියා. මේකේ ගොඩක් කට්ටියට මේ සිංහල වැරුණාට ඉංග්‍රීසි ටිකක් තේරෙනවා. ඒකෙන් ටිකක් අපිට භාෂාව අකුර ගන්න පහසුයි. අපි සපත්තු ගලවල යනවා ඇතුළට. යාපනයේ සංචාරයට උචිතම වෙලාව තමයි උදේවරුවේ හවස් වරුවේ. දවල් වරුවේ මෙහෙ ටිකක් ඇවිදින්න අමාරුයි. මොකද අවුව ඉතා වැඩි. ඉතින් ඉවෙන තැන මේක ඇතුලේ උපසංස්කෘති ගොඩක් තියෙනවා. මේ කට්ටියගේ ආගමක් තැන් තැන් වලින් වෙනස් වෙනවා. ඒව දැක ගන්න පුළුවන් අපිට මේ කට්ටියත් එක්ක ටිකක් අර ඇසුරු කරනකොට. ඒ කියන්නේ උපසංස්කෘති කියන කුල වේද වගේ දේවල් දැන් ටිකක් අඩුයි. ඒ වුණාට ටිකක් තියෙනවා. ඊට පස්සේ එක එක්කිනාගේ પરම්පරාවත් එක්ක මේ ආගම යන විදිය වෙනස්. එතකොට ඔය මේ කට්ටියගේ එක සංස්කෘතියක් තමයි මේ කට්ටිය ගෙදර හැදුන්නේ නැතත් වැට ගහ ගන්නවා. අපේ නම් නෑනේ වැට සාමාන්‍ය මායිම දාලා තියෙනවා නම් එච්චර. මේ කට්ටියක අනිවාර්යෙන් වැට ගහ ගන්නවා. ඒකේ මොකක්ද හේතුව කියන එක මම තාම දන්නේ නෑ. මම ඒක පොඩ්ඩක් බලලා කියන්නේ. ඔයාලත් දන්නව නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක මටත් දැනගන්න එක මට වටිනවා. මේ එළියෙන් මේ වගේ පොඩිවට පෙන්වනට පුර මාරම ලොකු. ඇවිල්ලම් බලන්න සාමාන්‍යයෙන් ඇතුලේ ඇවිදින්නම යනවා පැය භාගයක් විතර. ඒ තරමට බලන්න දේවල් තියෙනවා. මට ඇතුලට යන්න දෙයි. හැබැයි වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. මෙන් යන්න පුළුවන් ගැටලුවක් නැහැ. මම දැන් තමයි මේ ඇතුළට ගිහලා ආවේ. ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. මේ කැමරා එකක් තියලා යන්න කිව්වා. යනකොට අනිවාර්යෙන් අපි අතෙන් සෙරප්පු ගලවලා යනවා. මෙතනින් ෂර්ට් එක ගලව ගන්න ඕනේ. අපි අර ෂෝට් එකක් වේදාන් ආවොත් අතනින් අර පේටියක් කියලා කියන්නේ ඒකක් දා ගන්න ඕනේ. මම දීකල්ස්පක් හදන් ආපු ඉඳලා ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක පිටින් යන්න පුළුවන් කිව්වා. ඇතුලේ සාමාන්‍යයෙන් යන්න විනාඩි 30ක්වත් තාම යනවා වටේ ගිහිල්ලා එන්න. ඒ තරම් ලොකුයි බලන් දේවල් ගොඩක් තියෙනවා. වලට පේනවා ඇති. මේක ඉතිහාසය ගැන ගත්තොත් මේක ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසේ කන්දසාමි දෙවිදුන්ට හදපු කෝවිලක්. ඒ කියන්නේ කතරගම දෙවිදුන්ට හදපු කෝවිලක්. මේක පූජා කරලා තියෙන්නේ 6 වෙනි බුවනෙකුබාහු රජු විසින් තමයි. මම වැරදිලා මාව නිවැරදි කරන්න කමෙන්ට් සෙක්ෂන් එකෙන්. මටත් දැනගන්න මම සොයාගත් පරිදි එහෙම තමයි මේක දැනට තියෙන ඉතිහාසය තියෙන්නේ.
අපි ඊළඟට යන රියෝ අයිස්ක්‍රීම් එකට මෙතනම ඉතාම ආසන්නයේ තමයි එකක් තියෙන්නේ. ඒකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකකුත් කාලා අපි ඊළඟ ප්ලේස් එකට යන්